අද ඔයගලන්ට අරන් ආව සුපිරිම ඇප්ලිකේෂන් එකක්. ඒ තමයි මේ S delete කියන මෙන්න මේ ඇප්ලිකේෂන් එක. මේ ඇප්ලිකේෂන් එකෙන් කරන්නේ මොකද්ද? ඒක ඉස්සෙල්ලා අපි කතා කරලා මේ ඇප්ලිකේෂන් එක මොකද්ද කරන්න කියලා. මේ ඇප් එකෙන් කරන්නේ දැන් පට්ටම චාටර්ම සීන් එක තමයි ෆෝන් එක කාටද විකුණන්න ගියාම. ෆෝන් එක ගන්න කෙනාට නෙමෙයි හද්ද කූචලෙ වෙන්නේ මේ ෆෝන් එක විකුණන කෙනාට. ඒ කියන්නේ දැන් ෆෝන් එක අපිට දෙන්න පුළුවන්. අඩුවට විකුණන්න පුළුවන් එක්ක යාළුවෙකුට තෑග්ගක් හැටියට දෙන්න පුළුවන් අපි යූස් කරපු ෆෝන් එක මම කියන්නේ. එහෙම දෙන්න පුළුවන්. දුන්නට පස්සේ පත් වෙවි ඉන්නේ කොයි වෙලාවෙ මේක රිකවරි කරලා මොන සෙල්ලමක් හරි දාලා මේක ඇතුලේ තියෙන දේවල් ගනීද කියන එක. මොකද හැමෝගෙම පුද්ගලිකත්වයන් මේ ෆෝන් ඇතුලේ තියෙනවා. ඒක කාටත් පොදුයි. එහෙම වුණාට පස්සේ ෆොටෝ කොහොමද රිකවරි කරලා ගන්නෙ? රිකවරි කරන ඇප් නම් අපි ගොඩක් ඔයගලන්ට දීලා තියෙනවා. ඒ වුණාට මේ වගේ ඇප් එකක් මීට කලිනුත් දීලා තියෙනවා. ඒක ගොඩක් අයට ෂුවර් නැහැ කිව්වා. ඒ වුණත් මේකත් මම ඔයගලන්ට දෙන්න මේ ඇප් එකත්. මේකෙන් වෙන්නේ මලාට ආපහු ෆෝන් එකේ තියෙන මේ ෆොටෝ එකක් රිකවරි කරලා ගන්න බෑ. ෆෝන් එකක්වත් මේ ෆෝන් එකේ තියෙන ෆොටෝ එකක්වත් වීඩියෝ එකක්වත් ඇප් එකක්වත් ආපහු රිකවරි කරලා නම් ගන්න බෑ. ඇප් එක ආපහු ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේකේ තිබුණා කියලා ඉවරලා ආපහු ගන්න නම් විදියක් නැහැ. ඒකට ඔයගොල්ලන්ට ෆෝන් එක රූට් කරන්න අවශ්‍යතාවයක් ඇත්තෙම නැහැ. මොකද ඒක දැන් සැරින් සැරේ කට්ටිය අහනවා ෆෝන් එක රූට් කරන්න ඕනේද කියලා. ෆෝන් එක රූට් කරන්න අවශ්‍ය නැහැ. without root tab මේක. මේ ඇප් එක ඔයගලන්ට පුළුවන් Play Store එකෙන් ගන්න. මේ තියෙන ඇප් එක ඔයගලන්ට පේනවා ඇති. මෙන්න මේක. මේක මේ විදිහට ඕපන් කරගන්න. ඕපන් කළාට පස්සේ බලන්න දැන් මම නම් මේ ගොඩාක් ෆොටෝ අයින් කරලා තියෙන්නේ. ඒ හින්දා මේ හොයාගන්න විදියක් නැහැ. මේ ඔයගලන්ට පෙන්වන්නවත් මෙන්න මෙතන මේ ඕල් රිකවරි එකක් තියෙනවා. මේකෙන් මෙන්න මෙහෙම එකක් ඕපන් කරගන්න. ඕපන් කළාට පස්සේ ඔයගලන්ට පුළුවන් දැන් මේ තියෙන එක එක රිකවරි කරලා මේකෙන් මකලා දාන්නත් පුළුවන්, ඩිලීට් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් එහෙම මේ ඉමේජ් එහෙම දැන් සාමාන්‍ය මේ ඉමේජ් තියෙනවා කියලා හිතන්න දැන් පල්ලෙහාට යන්න යන්න ඉමේජ් ඇත්තේ මේකේ. ඔයගොල්ලෝ මෙහෙම ලෝන් ප්‍රෙස් කරන්න. ලෝන් ප්‍රෙස් කරලා කැමති ඒවා මේ විදිහට ටික් ලකුණු දාගන්න. මෙන්න මේ විදිහට ඔයගොල්ලෝ ටික් ලකුණු දාගන්න. ටික් ලකුණු දාගෙන මේ උඩ තියෙනවා ඩිලීට් කියලා. ඔයාලට පේනවා ඇති මේ ඩිලීට් කියන්නේ අර මේ අර ලකුණ තියෙන එක. දකුණු පැත්තේ උඩින්ම තියෙන එක වෙන එක. ඒක ඔහම ටච් කරන්න එකපාරක්. ටච් කරාට පස්සේ මෙතන yes දෙන්න. ඔහම yes දුන්නාට පස්සේ දැන් මෙතනින් ඕගලන්ට කියනවා ආපහු රිකවරි කරන්න බෑ කියලා. දැන් මේක ඕකේ දෙන්න. එච්චරයි. වෙන කරන්න කිසිම දෙයක් නැහැ. හරිම සරලයි පහසුයි. එහෙනම් මං හිතනවා මේක ඕගලන්ට හොඳටම පැහැදුනා. මේක නාපු ඕගලන්ට ප්‍රශ්න කිසිම දෙයක් නැහැ. ඕගලන්ට තියෙන එකම ප්‍රශ්නේ මේකට මේ ඩවුන්ලෝඩ් කරගන්නේ කොහොමද කියන එක. ඒක ඕගලන්ට Play Store එකකින් මේ ඇප් එක ගන්න පුළුවන්. S delete කියලා ගහන්න. ඕගලන්ට Play Store එකකින් මේ ඇප් එක ගන්න පුළුවන්. හරි එහෙනම් ඕගලන්ට සුපිරිම ඇප්ලිකේෂන් එකකින් ආයි හම්බ වෙන්නම්. මම හස්ලි සජී.